එහෙම එකක් නෑ වෙලා තියෙන සජබේ හේදිලා තියෙනවා. පොහොට්ටුවට මෙතරම් ප්‍රාදේශ සභා 225ක් 226ක බලය තිබිච්ච පක්ෂයක් තමයි දැන් ඔය අන්තිම පහට වැටලා තියෙන ඕකත් ඉවරනවා අපි මේ සභා ටික කරාම. මොකද පළවෙනි දේනේ අපේ පන්ති මන්ත්‍රීතුමාලා ගම්මට්ටමේ මන්ත්‍රීවරු වශයෙන් තහවුරු ප්‍රසිද්ධ ගමේ තහවුරු වෙච්ච අය නෙමෙයිනේ අතිබහුතරය. ඒක ඇත්ත. අපේ අලුත් අය. ඒගොල්ලන්ට මේ අවුරුදු 4ක් තිබෙනවා ගමේ වැඩ බල ලොවෙත් නැති වෙන්න වැඩ කරනවා මතක තියාගන්න. ලොවෙත් නැති වෙන්න වැඩ කරනවා. ඒ නිසා දැන් මේ ඇත්තටම තියෙන්නේ අනේකාගේ පරාජය සතුටු වෙන්න නෙමෙයි තියෙන්නේ. දැන් නාමල්ලා බලන්න ඕන, රාජපක්ෂලා බලන්න ඕන, සජිත්ලා බලන්න මොකක්ද උනේ? දැන් එක්සත් ජාතික පක්ෂ බලන්න කොළඹ මහනගර සභාව. සජබ බලන්න කොළඹ මහනගර සභාව. ඒගොල්ලෝ පරදින බව දන්නව නැත්නම් කලින් සැරේ මුජිබුර් රහමාන් ඉල්ලා අස්සලානේ ඡන්දෙට ගියේ. මේ සැරේ කවුද ඉල්ලුවේ? රට දන්නේ නැහැ, සජබ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ පළවෙනි වතාවට ලේකම්තුමා ළඟ තියෙන කිසිම මහනගර සභාවක් එක්සත් ජාතික පක්ෂයෝ සජබ ජයග්‍රහණය කළා නැහැ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට. පොහොට්ටුව තංගලට මොකද වෙලා තියෙන්නේ? වීරකඩියට මොකද වෙලා තියෙන්නේ? රාජපක්ෂගේ මර්මස්ථාන. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඒගොල්ලෝ හේත අනික මේ ප්‍රාදේශ සභා ඡන්දේ. මේ පොහොට්ටුව 2018 ගොඩාපු සූත්‍රය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී 95ක් හිටියා. මෛත්‍රීපාල යටින් උදව් කළා. රනිල් උදව් කළා. ඒ නිසා තමයි ওই දේශපාලන සූත්‍රය 2018 ගැලපුණේ. ඉවර වෙනවා දේශපාලන වශයෙන්. අලුත් පක්ෂ මොකුත් ඇවිල්ලා නැහැ. මොකද මේකේදී ඔබතුමාලා දකිනවා ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රී සංඛ්‍යාවරම් බලන්න. දිනන මම එක දෙයක් කියන්න බැරුණා ලේකම්තුමාලා දෙදෙනාම සිනුත් ඒක කිව්වනම් හොඳයි. ඇත්තටම ගත්තොත් ඊටමත් අද ජාතිවාදය පාවිච්චි කරා මේ මැතිවරණ. ඊටමත් අද දූෂණය පාවිච්චි කරා. ඒගොල්ලන් සල්ලි බෙදුවා. අපි ඉලෙක්ෂන් කමිෂන් පැමිණිලි කළා තිබෙනවා. එහෙනම් අපි ප්‍රාදේශ සභා මැතිවරණ කරේත් ඊටාම ඉහළ දේශපාලන සංස්කෘතියක් ඇත. කිසිම රාජදේපල පාවිච්චි කරන්නේ නැතුව. කිසිම දූෂණ මේකක් කරන්නේ නැතුව. නමුත් අපිට ඉතා පැහැදිලි කරලා කියන්න පුළුවන් අපේ අයට පහර දුන්න ඩෙල්ෆ් වලදී, යාපනයේදී, පොළොන්නරුවේදී අපේ කාර්යාල කැඩුවා. සල්ලි බෙදුවා. ඔක්කොම කළා තමයි ඔය ප්‍රතිඵල තියෙන්නේ. ඒ නිසා ප්‍රාදේශ සභා මැතිවරණකින් ගොඩ එන්න නම් තව ගොඩාක් සාධක සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ නිසා දේශපාලන වශයෙන් ජාති ජන බලවේගයේ ඉතා පැහැදිලි පදනමක් දාලා තියෙනවා. අපි දහස් ගණන් තරුණ දක්ෂ අලුත් ගම්මට්ටමේ නායකයෝ තවාණක් දාලා තියෙනවා. ඒගොල්ලෝ ලොවෙත් නැති වෙන්න වැඩ කරනවා. ඒ නිසා no chance වෙන අයට.